DP Kids ඉතින් අදත් ඔන්න අපි අලුත්ම අලුත් වීඩියෝ එකක් අරන් ආවා වෙනස් දෙයක් අඳින්න කියලා කාටුන් එකක් නේද? ඉතින් ඔව් හැරි පොටර් සහ ඌගේ මිතුරෝ අඳින්න යන්නේ නේ. කැමතිද? කැමති නේද? ඉතින් හැමෝම ආස ෆිල්ම් එකක් හැමෝම ආස කාටුන් කැරක්ටර්ස් උත් තියෙන මේ සම්බන්ධයෙන් ඉඳපු. ඒ වගේ චරිතයක් තමයි අපි යන්නේ. ඔන්න අපි එහෙනම් අනිමද? ඊට කලින් මතක් කරන්න මේ වගේම ඔයගොල්ලෝ අඳින්න කැමති නම් ඔයගොල්ලෝ අපිට පුළුවන් DP Kids channel එකේ YouTube channel එකේ පල්ලෙහාට ගිහලා කමෙන්ට් එකක් දාන්න අපිත් කැමතියි මේ වගේ කික් අඳින්න ඉන්න කියලා. ඒකම හොඳ නරක අපිට මොනවා හරි තියෙනවා නම් මේකනේ තව වැඩි දියුණු කරගන්න ඒවත් අපිට දාන්න පුළුවන්. ඒකම මතක් කරන්න subscribe කරන්න අමතක කරන්න එපා. අපිව ඩිකෙට්ටම බලනවා නම්. එහෙමනම් ඔන්න අපි ටැග් ගාලා නෙමෙද? නේද? හා හරි ටැග් ගාලා අඳිමු. ඉතින් ඉස්සෙල්ලම අපි කරන්නේ එයාගේ මෙන්න මේ වගේ අපිට පුළුවන් එයාගේ මූණේ පල්ලෙහා කොටස මෙන්න මෙහෙම රවුමක් වගේ නේද 100 අකුරක් වගේ ඇඳ ගන්න. බලන්න පුළුවන්ද කියලා? හරි. ඊට පස්සේ එතනින් පොඩි කණක් එනවා. අපි කන් දෙකත් ඔන්න උමෙන්ද ගමු. හරිද? හරි. ඇඳලා චුට්ටක් තව උඩට මෙහෙම රේඛාවක් ගහන්න. හරිද? ගහගෙන අපිට පුළුවන් එයාගේ කොණ්ඩේ නිකන් නේද? ටිකක් කොණ්ඩේ තියෙන්නේ ඔහම හැඩේ කරන නේද? ඔන්න ඔහම ඇඳගත්තා. ඊට පස්සේ ඒකම අපිට පුළුවන් මෙතන ඉඳන් පටන් ගන්න අපිට පුළුවන් කොණ්ඩේ ටිකක් ඔන්න ඔහම නේද? අවුල් වෙච්ච කොණ්ඩයක් වගේ තියෙනවා. ඔය කොණ්ඩයක් අපිට මෙහෙම ඇඳ ගන්න පුළුවන්. හරි. yes. ඔන්න එහෙම ඇඳගත්තා. එයාගේ විශේෂම දේ තමයි ලොකුවට තියෙන එයාගේ මොකද්ද? කණ්ණාඩි දෙක. අපි කන්නඩි දෙක ලොකු රවුමක් අඳිමුද? ඔව් ලොකු රවුමක් අඳිමු කන්නඩි දෙක. ලොකු රවුම් කන්නඩි දෙකක් නේද? ඒකෙන් තමයි යා විශේෂ වෙලා තියෙන්නේ. ඒක ඇඳලා ඊට කන්නඩි දෙක ඇතුලේ ඇස් දෙකක් තියෙන. අපි ඇස් දෙකක් රවුමක් අඳිමු මේ වගේ. නේද? ඔව් එහෙම රවුමක් ඇඳලා ඒක ඇතුලේ ආයෙ රවුමක් ඇඳලා අපිට පුළුවන් කළු කරගන්න. මේක රවුමක් ඇඳලා අපි මෙහෙම කළු කරගන්න පුළුවන් නේද? අපි එහෙම ඇඳලා. ඊට පස්සේ අපි යාට චූටි නහයක් දාලා රයිට් මෙතනින් මේ කන්නඩි දෙක සම්බන්ධ කරලා මෙතනින් අපි කන්නඩි දෙක සම්බන්ධ කරනවා නේද? ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට යාර හිනාවක් දාන්න පුළුවන් නේද ලස්සන? ඔව් ලස්සන හිනාවක් මෙහෙම දාන්න පුළුවන් නේද? හරි. ඊට පස්සේ යාගේ දෙන්න අපිට පුළුවන් මෙහෙම පොඩි කොටසක් ඇඳගන්න. රයිට් ඊට පස්සේ ඇඳලා අපිට ඒකම පල්ලෙහාට මෙහෙම ගන්න පුළුවන්. පල්ලෙහාට අරගෙන හරිද? හරි. පල්ලෙහාට අරගෙන අපිට පුළුවන් මෙහෙම වෙන් කරගන්න. හරි. ඊට පස්සේ අපි ඔන්න දැන් මෙතෙල්ල පුළුවන් මෙහෙම රේඛාවක් පල්ලෙහාට මෙහෙම ඇඳගන්න. බලන්නකො. මම ඇඳගත්තා. මේ ඇඳගපු රේඛාවේ අටින්ම පුළුවන් අපිට මෙන්න මෙහෙම තව ටිකක් මේ කකුලක් අඳින්න මේ දික් කරගන්න නේද? දික් කරලා අපිට පුළුවන් මේ කකුලක් ඇඳලා මේවට ඇඳලා සපත් දෙකක් ඒකට මෙහෙම දාන්න නේද? මේ පැත්තෙන් දෙයක් ඇඳගත්තා. එහෙම ඇඳලා සපත් දෙකක් දැම්මා නේද? හරි ලේසි. ඊට පස්සේ අපි එක අතක් එයාගේ ගන්නේ තියෙන ඇඳික්ක්සිය නේද? ඔව්. ඒක අපි ඇඳ නේද? මේ අතත් අපිට පුළුවන් මෙහෙම තියන්න නේද? ඔව්. හරි. එතනින් අපිට මෙහෙම කලර්ස් ටිකක් දාන්න. හරි නේද? හරි. ඊට පස්සේ අපි යාගේ යාළුවෙකුත් ඉන්නව නේද? ඔව්. ඔව් යාගේ ෆ්‍රෙන්ඩ් අපි අඳිමු. නේද? යාගේ ෆ්‍රෙන්ඩ් නම් මේ නිකන් ගැහුවා. නේද? ඕම කරා ඇස් දෙකත් ඒ විදිහටම රවුන්ඩ් එකක්
පස්සේ නේද? මෙයාගේ ආල්ලුවත් අපි ඇන්දා. අපි දැන් පාට කරමුද? අපි දැන් මේක පාට කරමු. හරි ඔන්න ඒකත් අපි පාට කරා අපූරුවට නේද කාටුන් එක පෙන්නුවද? හරි බලන්න ලස්සනද කියලා. මෙන්න බලන්න අපි හැරි පොටර් සහ යාළුවා යාළුවා ඇන්දා. ඉතින් ඔයගලට මේ වගේ විවිධ කාටුන් චරිත විවිධ කැරක්ටර්ස් විවිධ පාට එකතු කරගෙන ඔබට අඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් YouTube channel එකට යන්න පල්ලෙහාට යන්න යනකොට ඔයගලට විවිධ දේවල් බුටාරියක් අඳින හැටි කියලා දෙන්න අපේ විවිධ යාළුවොත් එක්ක නේද? මේ හැම කෙනාම අපිට එකතු වෙනවා නම් ඔයගලටත් පුළුවන් එකතු වෙන්න. ඔගොල්ලගේ චැනල් එකට යන්න ඔගොල්ලගේ කමෙන්ට් එකක් දාන්න මම කැමති අපි චිත්‍ර අඳින්න ඉන්න කියලා. ඉතින් එහෙමනම් ඔන්න අදත් අපි මේ වැඩසටහනින් සමුගන්න තවත් අලුත්ම වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් සියලු දෙනාටම ජය වේවා.